හෙලෝ ගයිස්, ඉතින් අද ගන්න යන්නේ පේප් බෝම් එකක් හදන්න. මෙන්න මේ වගේ. ඉතින් මේ වගේ පොඩි කොලයකින් නෙමෙයි, ගොඩක් ලොකු කොලයකින් හදන්නේ. මම වැඩිට කොළ ටිකක් අරන් ආවා. එහෙනම් අපි මේ සේරම ටිකෙන් කෙරවල ගම් ගාලා ඒ ටිකෙන් එක දිග තීරුවක් හදාගමු. ඉතින් මේ තියෙන මම ඔය විදිහට හදාගත්ත අනිත් තීරු ටික. ඉතින් අපි මේ සේරම ටික එකතු කරලා මේ ටිකෙන් ලොකු කොලයක් හදාගමු. ඉතින් මම මේ විදිහට තීරු 4ක් අලව ගත්තා. ඉතින් අපි මේ ටිකත් එකට අලවගෙන මේ ටිකෙන් ලොකු කොලයක් හදාගමු. ෆයිනලි මේ තියෙන මම හදාගත්ත කොලේ. මම වැඩේට කොළ ඔක්කොම අලවලා එකෙන් ලොකු කොලයක් හදාගත්තා. ඉතින් අපි මේ කොලෙන් මේක නමලා පේප් බෝම් එක හදාගමු. වීඩියෝ එක දිග වෙන හින්දා මම මේ වීඩියෝ ක්ලිප් එක පොඩ්ඩක් ස්පීඩ් කරලා දාන්නම්. ඉතින් ඔයාලා දකින්න ඇති ඒ පාර වැඩේ හරියට වුණේ නැහැ. ඉතින් මම තව විදියක් ඉතින් මම YouTube එකේ තව විදිහක් දැක්කා මේ පේප් බෝම් එකක් හදන විදිහ. ඉතින් අපි ඒ විදිහ try කරලා බලමු. ඉතින් මේ තියෙන මම ඒ විදිහට හදාගත්ත පේප් බෝම් එක. ඉතින් අපි මේකත් ගහලා බලමු. ඉතින් ඒ විදිහට හදලා අපිට ලොකු සද්දයක් නම් ගන්න උන්නේ නැහැ. හැබැයි දෙවනියට හදපු එකේ මුලින්ම ගහපු උනා සාමාන්‍ය සද්දයක් ආවා. ඊට පස්සේ ගහපු ඒවා තමයි මේ වගේ ලොකු සද්දයක් ආවේ නැත්තේ. ඉතින් මේ විදිහට තමයි අද වීඩියෝ එක උනේ. එහෙනම් තවත් අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු.